ඔයාලට ඉගෙන ගන්න තියෙනවා දෙවරක් ගුණන වගුව. හරිද? දෙවරක් ගුණන වගුව ඉගෙන ගද්දී චූටි ලේසි ක්‍රමයක් තියෙනවා. හරිද? ඔයාලා හැමෝම දෙවරක් ගුණන වගුව දන්නවා තමයි. මේක සර් කියලා දෙන්නේ. තාම දන්නේ නැති කෙනෙකුට මේක මතක තියාගන්න පුළුවන් පුංචි ක්‍රමයක්. ඉස්සලා පුතේ මෙහෙම අපි කොටු 10ක් ගන්නවා. ඔයාට පුළුවන් දෙකෙන් දෙකට ඉලක්කම් ලියන්න. පුළුවන්ද? right. අපි ලියමු බලන්න. 2 ඊළඟට 4 6 8 අපි ලියන්නේ බිඳුව දැන්. right. ඒ වගේම අපි ඉලක්කම් සෙට් එකක් යටිමුත් ලියා ගන්නවා. 2 4 6 8 බිඳුව කියන. right. ඊට පස්සේ පුතේ අපි උඩ පෝලින් වලට බිඳුව ගානේ දානවා. සර් ඕනනම් ඒ දාන එක වෙන කලයකින් දාලා පෙන්නන්න. right. බිඳුව. අපි බිඳුවක් ගාවට ආයි බිඳුවක් දාන්න ඕනේ නෑනේ. ඒ හින්දා අපි එතෙන්ට දාන්නේ 1. එතනින් පස්සේ දාන ඔක්කොටම 1 දාන්න. ඊට පස්සේ මෙතන බිඳුවට දාන්නේ අපි 2 දාන්න. right. ඕම් බලනකොට මේ හැදුනේ මොකක්ද? දෙවරක් ගුණ වගුව ඉගෙන ගන්න විදිහ. right. දෙවරක් 1 2යි. දෙවරක් 2 දෙවරක් 3 දෙවරක් 4 දෙවරක් 5 දෙවරක් 6 දෙවරක් 7 දෙවරක් 8 දෙවරක් 9 දෙවරක් 10 ලේසි නේද? මේ ක්‍රමේ ලේසි නැද්ද? ලේසි. ඔයා ගෙදර යන්න ටක්කාලා කොටු 10ක් ගන්න නිකන් තියෙන කොලයක කොටු 10ක් ගහන්න මේක හොඳට ප්‍රැක්ටිස් කරන්න. right. කොටු 10ක් ගහලා ඉවරලා මොකද කරන්නේ? 2 4 6 8 බිඳුව ලියා ගන්න. ඒ වගේම තවත් ටිකක් ලියා ගන්න. මේක දෙතුන් වතාවක් කරන්න. කරලා ප්‍රැක්ටිස් කරන්න කියවන්න. ඊට පස්සේ පුතේ පළවෙනි සෙට් එකට අපි දාන්නේ මොනවද? බිඳු දාන්නේ. මොනවද දාන්නේ? බිඳු. ඊළඟට අපි එකේව දාන්නේ. අවසානයකට විතරක් අපි දානවා 2. ලේසි. මේ දෙවරක් 1 දෙවරක් 2 දෙවරක් 3 දෙවරක් 4 දෙවරක් 5 දෙවරක් 6 දෙවරක් 7 දෙවරක් 8 දෙවරක් 9 දෙවරක් 10 right. අන්න ඔයාලගේ ගුණන වගුව අමාරු වෙච්ච දරුවන්ට අපි ගුණන වගුව උගන්වන කෙටි ක්‍රම සියල්ලම ඇතුළත් අපි පොළොන්නරුව සිප්ම අධ්‍යාපන ආයතනය කරනවා ගණිත ගැටළු කඳවුරක් මේ නිවාඩු කාලේ. ඔයාලා කැමති අයට එන්න බලුවා. ඒ නිවාඩු කාලේ දින 3ක් අපි එක දිගට කළා. පුංචි රුපියල් 1000ක් තමයි අපි වගේ ගන්නෙ. ගණිත ගැටළු කඳවුරට සීමිත දරුවන් ප්‍රමාණයක් තමයි බදවා ගන්න බලාපොරොත්තු වෙන්නේ. එන හැමෝටම ගණිත ගැටළු හපණෙක් වෙන්න අපි එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම ඇතුළු සියලුම දේවල් මූලික ගණිත සංකල්ප ඒ වගේම පුතේ ගණිත ගැටළු අවබෝධාමාන මේ සියල්ලම මුලින් ඉඳන් සරලව වාඩි ඉගෙන ගන්න පුළුවන්. දවස තමයි අගෝස්තු 10 11 12 සිග්මා අධ්‍යාපනයේ පොළොන්නරුවේ දිනේ. ඔයාලා හැමෝටම වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. එනවා ඔයාලා හැමෝම වෙන්න ඕන. හරිද? රයිට්. මේ පණිවිඩය වගේ හොඳම යාළුවන්ටත් ෂෙයා කරන්න.